තේරුම් ගත් දේය ලොවට කියනවා ටික ටික බුදු සාවුවන් ඇති වෙනවා මුළු ලෝකයටම බුදු බණ යනවා දුකින් පෙළුණු සත් සුවපත් වෙනවා අසරණයින් හට පිහිට කිවන්නේ දුකින් පෙළෙන්නන් නෑ දුක දන්නේ තිලොව පියාණන් දහම් දෙසන්නේ තුන් ලෝතලයම සුවපත් වන්නේ නතරවීම සුදුසු වේ. දැන් බුදුන් නෑ. බුදුන් පිරිනිවුණ ගමන් සුභද්‍ර රහත් වුණා. සුභද්‍ර ඇවිල්ලා කිව්වා මම බුදු වුණා කියලා. ඒගේ බය ඒවා මෙහි තියෙන මෙහි ආව කියලා කිව්වා. සුගත තථාගත යන් මහන්සේ ගෞතමයන් වහන්සේගේ ළඟ තිබිච්ච සියලුම දේවල් මේ මම දැක්ක කියලා. මොකක් කළා මේ? මහත් ඵලයේ ස්ථාවර වෙලා තමයි දැන් සුභද්‍රට තියෙන්නේ. සුභද්‍ර පිස්සෙක් වගේ කෙකේව කියනු ඉඳලා. එදා කිව්වම එදා බුද්ධ පරිනිර්වාණය බුදුන් පිරිනිමුණයින් පස්සේ එයා රහත් වෙනවා. සුභද්‍ර රහත් වෙන්නේ බුදුන් පිරිනිවනත් එක්කම. එන වෙලාවේ සුභද්‍ර රහත් වෙලා බුදුන් පිරිනිවිලා. ඊට පස්සේ මෙයා කියන්න ගත්ත වෙනවා ධම්සභා මණ්ඩපයට මේ බුදුන් නැති වෙනකොට තව කෙනෙකුට බුදු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔහොම එකක් කියන්න ගත්තා. දැන් ආනන්දට ධර්මයේ දේශනා කරන්න එපයි කියලා නෙති. රහත් වෙනකන් ඔබ ධර්මයේ දේශනා නොකළ යුතුයි. ඒ වුණාට මෙන්න සුභද්‍ර කියන්න ගත්ත බුදුන් පිරිනිවෙච්ච ගමන්ම එයා බුදු උණයි කියලා රහත් උණයි කියලා නෙවෙයි කියන්න ගත්ත කෙලින් බුදු උණයි. අයි දෙවෙනි කරන්න බුදුන් නෑ දැන්. ප්‍රථම කියන තැන නෑ දෙවෙනි කරන්න. ප්‍රථම කියන තැන නෑ. එතන සිද්ධ වුණෙත් මෙතන සිද්ධ වෙන ටිකම වෙනවා. සමන්ත භද්‍රත් ඇවිල්ලි වෙලා ධර්මය ප්‍රතිරූපක ධර්මය දෙකම අවසන් වෙන විට ධර්මය සහ ධර්මය නමින් හැඟවෙන ධර්මය ඇති ධර්මය සහ නැති ධර්මය දෙකම අවසන් වෙන වෙලාවේ ඇවිල්ලා මෙතෙන්ට පහළ වෙලා ඔහුත් කියනවා බුදුන් බුදු වුණේ නැහැ මම බුදු වුණා කියලා කියනවා. ඔන්න ඔය වචනේ බෝධිසත්වවරුන්ටත් ඇහෙනවා බුදුන් වැඳපු උන්ටත් ඇහෙනවා බුද්ධ පූජා තියපු උන්ටත් ඇහෙනවා. අර නිවන් දකින්න ආසවුන් ඒ පැත්ත පොඩ්ඩක් බලනවා. එක සැරේට විනිශ්චය කරන්න බුදුන් ධර්මයක් දේශනා කළා ගිහිල්ලා නැහැනේ. හිටපු කට්ටියන්ට කියලා තියෙනවනේ මාගේ ධර්මය විනිශ්චය කිරීමෙන් අවබෝධ කරගන්න බෑ කියලා. විනිශ්චයෙන් තොරයි. සද්ධාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන එකක් මිසක්ක මේ ඉගෙනගෙන තට්ටු කර කර ඇඟිල්ලෙන් එන එහෙමනම් ඉතින් ආනන්ද රහත් වෙන්න ඕන. දවස් කීයක් බුදුන් ගාව ඉද්දිය රහත් වෙන්න ඕන. අහන කෙනාට රහත් වෙන්න බෑ. ඇඟිල්ලෙන් එන අහන කෙනෙකුට රහත් වෙන්න බෑ. බුදුන් ඉන්න සමය තුලදී බුදුන්ට හැකියාව තියෙනවා කියලා කියනවා. අට්ඨපුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ඒ භගවන්තයන් වහන්සේගේ පුරුෂයන් 8 දෙනා. භගවත් කෙනෙකුට ඉන්න පුරුෂයන් 8 දෙනෙක්. මග්ග මාර්ග කියලා කොටසක් ඉන්නවා. ඵල සහ සමාපatti කියලා කොටසක් ඉන්නවා. ඵල සමාපatti කියලා කියන දෙක එකක් වෙනවා. මග්ග මාර්ග කියලා කියන්නේ ඒත් එකක් වෙනවා. ඵල සහ මග 4 දෙනෙක් සහ 8 දෙනෙක්. 4 දෙනෙක් තමයි 8 දෙනෙක් බවට පෙරලෙන්නේ. සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙක් සෝතාපන්න වෙනවා. ඊට පස්සේ අපෘදාගාමී මාර්ගයේ ඉන්න කෙනෙක් අපෘදාගාමී වෙනවා. මාර්ගය සහ ඵලය. ඔන්නෝම 8 දෙනෙක්. දමනෙහි සාර්ථී භාවයට සපත් වෙච්ච සුගත තථාගත
කෙනෙකුගේ පරිනිර්වාණය සිද්ධ වෙන ASCII එනවා කියලා කියන බද්ද. ඇවිල්ලිස එයා කියනවා කියලා රහත් වෙලා මම බුදු වුණා කියලා. රහත් වෙලා මම බුදු වුණා කියලා. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු පරිනිර්වාණයෙන් පස්සේ ධාතු පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රතිරූපකයේ අවසාන වෙනකොටත් එනවා කියලා කියනවා අර භද්‍රම. අර සුභද්‍රම ඒ ස්වરૂපේ ඔහු අර දඟලලා නිරේට ගියාවේ. සුභද්‍ර නිරේට ගියාවේ. වචනයක් හරි වරද්දාගත්තොත් මොන බද්දට වුණත් යන්න වෙන්නේ නිරේට වෙන්නේ. සුගත තථාගත කෙනෙකුට සමාන උනායි කියලා කවුරු හරි කියන්නේ එහෙම ලෑස්තුරු. යන්න තියෙන්නේ නිරේට වෙන්නේ. දොරටු විවෘත කරන ප්‍රථම තනත්තාට විතරක් කියන්න පුළුවන්. හැකියාව තියෙන එකක් වෙනෝ මම තථාගතත්වයට පත් වුණා කියලා. දොරටු විවෘත කරන්න ප්‍රථමව දොරටු විවෘත කරන්න ඕන කියලා කියනවා ධර්මයට ප්‍රතිරූප ධර්මයේද නැති සමයක්. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ප්‍රතිරූප ධර්මයක් අවසාන වෙනකොට මාතංගී කියලා රත්න තේජෝගත රාජ බුද්ධ ශේත්‍රයේ ඉඳලා කෙනෙක් මාතංගී. ඔහුගේ නම බලරාම. ආධ්‍යාත්මික නාමය බලරාම.